ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම වෙන්න ඕන කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රයත් කරලා කිරිබත් ටිකුත් හදාගත්තා. උදේ මේක කාලා හැම ඉතුරු වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. මේ සමහර විට මේ vlog එක දාද්දී අවුරුදු 5 වෙලා වෙන්න පුළුවන්. අපි ඉතින් 14 වෙනිදා උදේම ආච්චිලාගේ ගෙදර තමයි යන්නේ. එහෙ ගිහින් එහෙන් දවල්ට කෑම වේලා තියෙනවා. ඒක කාලා හැම අපි හවස් වරුවේ යනවා අයියලාගේ අක්කලාගේ ගෙදර. දැන් අපි මේ අක්කලාගේ ගෙදර යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. එහෙ ගිහින් රෑට කෑම එහෙන් අරගෙන ගොඩක් රෑ වෙලා ගෙදර ආවේ. එතනින් එදා දවස් ඉවරයි. මේ අනිත් දවස තමයි. අනිත් දවසේ තමයි අයියලාගේ මහා ගෙදර පාටි එක. අපි දැන් මේ බස් එකේ යන්නේ අපේ වාහනේ බයික් එක මේ ගරාජ් එකට දාලා. ඊට පස්සේ අපි ගරාජ් එක ළඟට බස් එකේ ගිහින් එතනින් බයික් එක අරගෙන අපි මේ දැන් යන ගමන් මේ අපි දවල්ට කාලා ආවේ නැහැ. මේ ඊට පස්සේ මොන හරි තේ එකක් බීලා යන්න කියලා මේ ආවේ. අපි තේ එකක් එහෙම බීලා මෙතන සමුද්‍රා සුපර් මාකට් එකක් දාලා තියෙනවා తాවකාලිකව වගේ. අපි ඊට පස්සේ එතෙන්ට ගිහින් එතනින් මොන හරි අරගෙන එහෙම ආවා. එහෙට එද්දීන් සුදුමැණිකගේ අයියලා අක්කලා ඔක්කොමලා ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඊට පස්සේ අපිත් ටික වෙලාවක් එතන ඉඳලා හැම අක්කලා ඇතුලේ උයනවා. අපිත් ඉතින් ඒකට සම්බන්ධ වුණා. ඇත්තටම සුදුමැණික මේ දවස් වෙනකන් ගොඩාක් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ. එයා තනියම ඉන්නේ. අර එයාට සෙල්ලම් කරන්න කට්ටිය එකතු වුණාම ඉතින් එයා මාර විදිහට මේ සතුටු වෙනවා. ඉතින් එදා දවසේ ඉතින් එයාගේ දවස් ඉතින් මාරම සතුටු විදිහට ගෙවුණා. අපි ඉතින් කට්ටියම එකතු වෙලා උයනවා. අපි ඉතින් හැමදාම කලින් යනවා. අදත් ඉතින් කලින් කියලා හිතුවට අපි තමයි අවසානෙට ගියේ. කොහොම හරි රයිස් එකකුයි ඩෙවල් එකකුයි පොඩි අයට කන්න ඉතින් පරිප්පුවකුයි අන්නාසි පිපිඤ්ඤ හැම දාලා සැලඩ් එකකුයි හදලා ඉතින් එදා දවසේ ඉතින් මෙහෙම තමයි. අයියලාගේ පැත්තේ චූටි බබාලා ගොඩක් ඉන්නවා. ඒ හින්දා සුදුමැණිකේ මේ එහෙ යන්න ගොඩක් ආසයි. අවුරුදු උත්සවයක් නම් අපිට කරන්න බැරි වුණා. කොහොම හරි ඒ වුණාට අපි සංගීත පුටු තරඟ කරා. පොඩි අයගේ ආසාව වෙනුවෙන් ඉතින් කොහොම හරි එදා රෑ මේ 8 විතර ඉඳලා 12 විතර වෙනකන් ඩාන්ස් කරා. මාර විදිහට මෙයාලා මේ පොචූටි අය අපේ සුදුමැණිකේ හැම මාර විදිහට දාඩිය පිරෙලා අයපහු ගෙදර එන්නත් බෑ කීවා මේ ඩාන්ස් කරන්න ඕන කියලා. පස්සේ එක එක්කෙනා ඉතින් අඩු වුණානේ. ගියාට පස්සේ තමයි අවසානෙට වගේ මෙයත් යන් කියලා මේ කැමති වුණා. ඒ කැමති වුණෙත් අපි කීවා මගදී මේ අපි එද්දින් දැක අවුරුදු උත්සවයක් තියෙනවා රෑ. ඒකම ෆුඩ් ෆෙස්ටිවල් එකකුත් එක්ක. ඊට පස්සේ ඒකට යමු කියලා තමයි එක්කගෙන ආවේ. කොහොම හරි කැමති වුණා ඉතින් යන්න. ඇත්තටම ෂුවර් නැතුව ආවේ අරක ඇත්තටම තියේද නැද්ද කියලා කොහොම හරි තිබුණා. අපි අද වොලිබෝල් කම්බාදින ඒව හැම තිබ්බේ. එතකොට පාන්දර 2ට විතර ඇති. කොහොම හරි ෆුඩ් ෆෙස්ටිවල් එකකුත් තිබ්බා. අපි එතනින් කොත්තු හැම කාලා සුදුමැණිකේ වෙද්දින් හොඳටම නිදාගෙන හිටියේ. ඇහැරෙව්වට අර යාට එතන මේ එච්චරම ඒ වෙලාවේ නිදිමත හින්දා ගානක් ගියේ නෑ. ඊට පස්සේ යට සෙල්ලම් බඩු ඕන කිව්වා. ඊට පස්සේ මෙන්න මේ සෙල්ලම් බඩුත් අරගෙන අපි ආවා. එතකොට පාන්දර කොහොම හරි ගෙදර එදින් 3ට විතර පහවදාට අපිට ගෙදර යන්න ඕනකමක් තිබුණා. මේ ගෙදර පොල් කඩනවා. ඊට පස්සේ මායි අයියයි පාන්දරම නැගිටලා සුදුමැණිකේව ගෙදර තියලා අපි අපේ අර හිටපු පරණ ගෙදරට ගියා පොල් කඩන්න. ඉතින් මේ එක දිගටම දවස් 3ක් තමයි vlog එක දැම්මේ. පොඩ ලොකුවට vlog එකේ වීඩියෝ ෂොට් ගන්න බැරි වුණා. ඉතින් හැමෝටම මේ අවුරුද්දත් ඉස්සරහට එන හැම අවුරුද්දක්ම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.